Hi everyone, we are here today at a small village called Unugolava, Galen Bindunugava, to meet a mango farmer, an entrepreneur who has been growing her business with Sijaya, one of WLB7's borrowers. ඉතින් මිස් ප්‍රියදර්ශනී ඔබේ අඹ වගා ව්‍යාපාරය ආරම්භ කළේ කොහොමද කියලා අපිට කියන්න පුළුවන්ද? මම ආරම්භ කරේ 2018 දෙමව්පියන්ගෙන් නිර්මුච්ච ඉඩම් ප්‍රමාණයක් පවුලේ ව්‍යාපාරයක් විදිහට කරගෙන යනවා. ඉතින් මිස් ඔබ මේ වැඩසටහන යටතේ අධියර 3කින් ණය අරගෙන තියෙනවා. ඒවා ඔබේ ව්‍යාපාර වර්ධනයට උදව් වුණේ කොහොමද කියලා අපිට කියන්න පුළුවන්ද? මට ඇත්තරම ලොකු සහයෝගයක් වුණා මට මේ මුදල් ගත්ත එකෙන් මට තිබුණටත් වැඩිය අසන්නක් නෙලා ගන්න පුළුවන් වුණා කියලා මම හිතනවා. ඉතින් මිස් මේ නිසා ඔබේ පවුලට සහ ඔබේ අවට ප්‍රජාවට ඇති වුණේ මොන වගේ වෙනසක්ද නැත්නම් යහපතක්ද? මට පවුලේ ආදායමක් විදිහට මේක තියෙනවා. ඊට අමතරව ගමේ කීප දෙනෙකුට ස්වයං රැකියාවක් විදිහට කරගෙන යන්න මට සලසලා දෙන්න පුළුවන් වුණා. ඉතින් මිස් දැන් මේ ව්‍යාපාරේ අනෝම මිස් එක්ක සම්බන්ධ වෙලා කොයිතරම් කාලයක් වෙනවද? දැන් මිස් මම අවුරුදු 3ක් විතර මේක වැඩ කරනවා. මෙතන ඊතොර මිස් මොනවද කරන්නේ? අඹ වලට කවර දානවා. මේ ගස් වල සපල්දු වෙච්ච අඹ තියෙනවා. ඒව සුද්ධ කරනවා. මේන් බලන්න අඹ ටික කඩනවා. ඊටාම ඒ වගේ දේවල් තමයි මම වැඩිපුර කරන්නේ. ඉතින් මිස් දැන් මෙම රැකියාව ඔබට සහ ඔබේ පවුලට සහයෝගයක් වුණේ කොහොමද? ඇත්තටම මම නිකන් ගෙදරට වෙලා හිටියේ. ඊට පස්සේ මේ කතා කරා මට අක්කි මෙහෙම තියනවා ඔයා එන්න පුළුවන්ද කියලා. මම කොහරි මං එන්නම්. මම නිකන් ගෙදරට වෙලා ඉන්නේ. පඩියක් වගේ දෙයක් හම්බ වෙනවනේ. ඒ හම්බ වෙන එකේ මගේ ගෙදර පවුලේ දේවල් කරගෙන ළමයිගේ වැඩ කටයුතු කරගෙන මේ වගේ ව්‍යාපාරයකට සම්බන්ධ වෙලා මට වැඩ කරන එක මගේ හිතට හරි සතුටුයි.